වගේම මේ පක්ෂයේ ඔබතුමන්ලගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වගේම පක්ෂයට සම්බන්ධ අය සම්බන්ධයෙන් විවිධ කතා වාර්තා වෙනවා මාධ්‍ය ආධුනික වාර්තා කරලා තිබුණා අයතාවක්කම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා කියලා මේ සම්බන්ධයෙන් මොකද ඔබතුමා කිසියම් හෝ පුද්ගලයෙක් වැරදි විදිහට මුදල් උපයලා තියෙනවා නම් අපි පක්ෂයක් හැටියට ඉන්නේ තාරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතුයි. හැබැයි චෝදනා කරලා මදි ඒ චෝදනා ඇත්ත වශයෙන් ඔප්පු කරන්න ඕනේ. අපි දැක්කා පහුගිය කාලේ ওই අනුර කුමාර දිසානායක මැතිතුමා මුල් වෙලා ওই ආනන්ද විජේපාල මහත්තයා ලේකම් හැටියට හිටපු ඒ කමිටුවක් මගින් බැසිල් රාජපක්ෂ මැතිතුමාව මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කළා නඩු 5ක් දැම්මා. ඒ නඩු 5න්ම එතුමා නිදොස් කොට නිදහස් වුණා. සමහර නඩුවල කිසිම සාක්කියක් තියුන්නේ නැහැ. අන්තිමට අධිකරණය පවා පුදුමයටපත් වුණා කොහොමද මෙවැනි දෙයකට නඩු දැම්මේ කියලා. ඉතින් මේ වගේ බොරුවට ජනතාව රවට්ටන්න නඩු දාන්නේ නැතුව ඇත්තට කවුරු හරි වරදක් කළා තියෙනවා නම් ඔවුන්ට එරෙහිව සාක්ෂි තියෙනවා නම් ඔවුන්ට නීතිය ඉදිරියට පමුණවන්න නීතියෙන් දෙන්න පුළුවන් දඬුවම් දෙන්න ඒ සම්බන්ධයෙන් අපිත් පක්ෂයක් හැටියට උදව් කරන්න කැමතියි. මොකද අපි කවදාවත් පක්ෂයක් හැටියට දූෂණයට වංචාවට එකඟ නැහැ. දූෂණයට වංචාවට විරුද්ධ නීති රීති ගෙනාවේ අපේ රජය යටතේ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් අපි දූෂණයට වංචාවට විරුද්ධ දේශපාලන පක්ෂයක් හැටියට අපි ඉල්ලා සිටිනවා ඒ සියලු විමර්ශන කටයුතු හොඳින් ඉටු කළා කවුරු හරි කෙනෙක් වැරදක් කළා තියෙනවා නම් ඒ පුද්ගලයාව නීති ඉදිරියට පමුණවලා දඬුවම් දෙන්න.